පුතේ කියන්න දිමන්ති. දැන් දත ගැලවුණා. දැන් දත ගැලවුණා. සෙනායා මොකද සද්ද නැත්තේ? පුතේ මේ දිමන්ති ලේනවද? පුළුන් කෑල්ලක් තියාගන්න පුතේ. Good evening, teacher. Good evening පුතේ. Good evening. Good evening, teacher. Good evening පුතේ. පොඩි වෙලාවක් දෙන්න මේ රෙකෝඩින් එක සෙට් කරගන්න. කොහමද අනගී? Good evening, madam. Good evening. හරි පුතේ අපි මේ කලින් ඔය බබාලට මම කියලා දීලත් ඇති. ඒ වුණාට සමහර දේවල් අපි ආයෙත් මුල ඉඳන් කරගමු. කොහොමත් අර යොදද්දිනේ ආය මතක වෙන්නේ නේද? එදා අර ගණිත ගැටලුවකේ පබළු ගණන් පේපර් එකේ ඔයාලට වැරදුනා. කවිෂ අපි ඒ ටික ආයෙ කරමු පුතේ. හරි පුතාලා වෙනම පොතක් තියාගන්න. අනිත් ඒවාත් එක්ක කලවම් කරගන්න එපා. අපේ තියරි ක්ලාස් එකේයි මේකයි ඔක්කොම නැත්තම් කලවම් මේ පුතේ ගණිත ගැටළු වලට එතකොට වෙනම තියාගන්න. ඔයාලට අවශ්‍ය වෙලාවට පේපර් එකක් කරද්දී මේ අමතකයි නම් ආය අතන පොත පෙරළුවා බැලුවා හදාගන්න පුළුවන්. ටීචර් පොත් කීයක් ඕනද? නෑ ගණිත ගැටළු අද පන්තියට එක පොතයි පුතේ. තියරි දැන් ටීචර්ගේ තියරි ක්ලාස් එකේ බබාලත් ඉන්නවා. කවිෂ පුතේ අද ගණිත ගැටළු පේපරේ අපි බ්‍රහස්පතින්දා කරන්නේ. හොඳද? පේපර් ක්ලාස් එක බ්‍රහස්පතින්දා. දැන් මේ ආරම්භ වෙන එක මේ ඔයාලගේ ගණිත ගැටළු ක්ලාස් පන්තිය. හොඳද? හරි. ටීචර් තියරි පන්තිය බ්‍රහස්පතින්ද කීයටද? නෑ පුතේ බ්‍රහස්පතින්දා පේපර් ක්ලාස් එකක් තියෙනවා. කීයටද? ඒක 6:00. විනාඩි 5ක් දෙන්න පුතේ මේ රෙකෝඩින් එක හදාගන්න පොඩ්ඩක් ඉන්න.
හරි පුතේ. අපි බලමු ඉස්සෙල්ලම අපි සංඛ්‍යා ඒ කියන්නේ අපි පටන් ගමු මොනවද? take කිව්වොත් කොහමද? පුතාලා දන්නවනේ කවියකුත් තියෙනවා. take කිව්වොත්, දක්වා කිව්වොත්, අතර කිව්වොත් ටීචර් මගේ බබාලට කියලා දීලා ඇති. මේ කලින් හිටපු බබාලට අපි පොඩි කවියක් ලියාගමු. ඊට පස්සේ අපි ගැටලු වලින් විස කොහොමද ඒක හදාගන්නේ කියලා බලමු. කොහොමද කවිය අනුව මේ ගැටලු විසඳගන්නේ කියලා. අපි බලමු පුතේ. පොඩි කවියක් තියෙනවා. බලන්න ලියා ගන්න බලන්න පොත් අරගෙන. take keyword. මොකද්ද සෙනාය මතකද? ඔව් ටීචර් මතකයි. take keyword මොකද්ද? take keyword මුල අග. මුල අග. take keyword මුල අග. ඒ කියන්නේ මොකද්ද පුතේ? සංඛ්‍යා අපි වෙන පොලිමක් ගත්තොත් එකේ ඉඳන් 10 වෙනකම් ගත්තොත් take keyword අපි මොනවද කරන්නේ? take keyword මුලයි අගයි දෙකම ගන්නවා. ගන්නවා. take keyword මුලයි අගයි දෙකම ගන්නවා. take keyword මුල අග දක්වා ගන්නේ නෑ අග. අතර keyword ඉන්නේ. මම පුතාලා දන්න එකකින් පටන් ගන්නේ. අපි සාමාන්‍යයෙන් කියනෝනේ දත් දෙයින් නොදත් දෙයට යන්න කියලානේ. දන්න එකෙන් පටන් ගන්න. දැන් පුතාලා ගොඩාක් අය මේක දන්නවා. අපි බලමු විසඳලා ගැටලු ටිකක්. take keyword මුල අග දක්වා ගන්නේ නෑ අග. අතර කීවොතින් අනේ. අතර කීවොතින් අතර කීවොතින් අනේ මොකද්ද කියන්නේ පුතේ? ගන්නෙම නැහැ මුල අග. ගන්නෙම නැහැ මුල අග. දන්නේ නැති බබාලා ලියා ගන්න. අනිත් අයත් ලියා ගන්න කමන්නේ ඔයාලට කොයි වෙලාවෙත් ඕනේ වෙනවා. ඒතකොට පුතේ take keyword මුල අග දක්වා ගන්නේ නෑ අග. අතර keyword ඉන්නනේ ගන්නෙම නෑ මුල අග. හරි. පුතාලා වීඩියෝ ඔෆ් කරගන්න සමේ ඔඩියෝ ඔන් කරගන්න අවශ්‍ය වෙලාවට අපි ඔන් කරගමු නැත්නම් පේන්නේ නැහැ. හරි අපි ගානක් ගමු පුතේ. ඔයාලා ලියාගත්තද? ලියන අය ලියා ගන්න පුතේ. කමන්නේ දිමන්ති දන්න ඕනට කමන්නේ අපි ලියාගමු. take keyword මුල අග දක්වා ගන්නේ නෑ අග. අතර කීවොතින් අනේ ගන්නෙම නැහැ මුල අග. ඔන්න පුතාලට පොඩි ගැටලුවක් දෙනවා ටීචර්. නෑ අපි දෙගොල්ලම එකතු වෙලා විසඳමුක නේද? මේක ලියාගෙන ඉවර වෙලා කියන්න. මැඩම් කැඩි කැඩි නැහෙන්නේ. බෝඩ් එක පේනවද පුතේ? ඔව් මැඩම්. දැන් හරි නේද? අනගී? හරි මැඩම්. ඉවරයි ටීචර්. හරි. take keyword මුල අග දක්වා ගන්නේ නෑ අග. අතර කීවොතින් අනේ ගන්නෙම නැහැ මුල අග. අපි මේක යොදලා බලමු පුතේ. හොඳද? සංඛ්‍යාවලට අපි යොදලා බලමු මොනවද මේ වෙන්නේ කියලා. හරි. ලියලා ඉවරද? කවිෂස් ලියලා ඉවරයි මම. ශෙහාන් ඉවරද?
Teacher, finish. Okay, Oh, ශිහාන්. teacher. හරි. ඉවරයි, teacher. හරි, very good. ඔන්න පුතේ තියෙනවා 10 සිට 20 දක්වා. 10 සිට 20 දක්වා එන්නේ දැන් අපි ඉස්සෙල්ලා ගමු තෙක් 10 සිට 20 තෙක් කියන එක ගමු. 10 සිට 20 තෙක් එකේ ඉලක්කම ලියවෙන වාර ගණන. එකේ ඉලක්කම ලියවෙන වාර ගණන. අපි එකම හදලා බලමු. 10 සිට 20 තෙක්. හොඳද? 10 සිට 20 තෙක් එකේ ඉලක්කම ලියවෙන වාර ගණන. කොහොමද පුතේ? ඔන්න ටීචර් ලියනවා 10 සිට 20 තෙක්. 10 11 12 13 14 15 16 17 18 19 ඔන්න පුතේ මොකක්ද ඉස්සෙල්ලා කවියේ තියෙන්නේ මුල තෙක්කීවොත් මුලාග තෙක්කීවොත් පුතේ මුලයි අගයි ගන්නවා මුලයි අගයි අපි ගන්නවා එහෙනම් තෙක්කීවොත් මුලාග එකේ ඉලක්කම ලියවෙන වාර ගණන කීයද පුතේ බලන්න උත්තරේ ලියන්න බලන්න කීයද ශහාලි තෙක්කීවොත් මුලයි අගයි ගන්නවා දැන් තෙක්කීවොත් මුලාග කියලා අපි කවියේ පාඩම් කරා ඔව් තෙක්කීවොත් පුතේ අපිට එකේ ඉලක්කම ලියවෙන වාර ගණන කීයද 11යි. 11යි නේද 1 2 3 4 5 6 7 8 9 10 11 තෙක්කීවොත් මුලයි අගයි එකේ ඉලක්කම ලියවෙන වාර ගණන පුතේ 11යි කියලා එනවා හරිද හරි මේක ලියලා ඉවර නම් අපි ඊළඟ ගැටලුවටත් යමු ඉවරයි, teacher. ඕකේ අනන්‍යා තේරුණාද තේරුණා, teacher. හරි ඊළඟට පුතේ අපි ලියමු මොකද්ද 10 සිට 20 දක්වා ඔන්න මන්නම් මේ ටික වෙනස් කරනවා ඔයාලට ලියන්න වෙනවා දෙවෙනි ප්‍රශ්නේ හොඳද 10 සිට 20 දක්වා එකේ ඉලක්කම ලියවෙන වාර ගණන දක්වා මොකද්ද පුතේ තෙක්කීවොත් මුලාග දක්වා ගන්නේ නෑ අග නේ අතර කීවොතින් අනේ ගන්නෙම නැහැ මුලාග එතකොට මොකද්ද වෙන්නේ පුතේ මෙන්න මෙයා වෙනකන් විතරයි දක්වා කිව්වොත් අග ගන්නෙ නැහැ දක්වා ගන්නේ නෑ අග වැඩකුත් නැහැ අපිට එතනනේ හැබැයි වෙන සංඛ්‍යාවක් ඇවිල්ලා හැම තිබ්බනම් එකේ ඉලක්කම යෙදෙන පුතාලට ඒක ගැන බලන්න වෙනවා දැන් මෙයාගෙන් නම් 20 ආවෙ හින්දා ප්‍රශ්නයක් නැහැ 10 සිට 20 දක්වා එකේ ඉලක්කම ලියවෙන වාර ගණන. එහෙනම් කීයද පුතේ? උත්තරේ කීයද? 11. ඔව්. ඒත් මොකද්ද වෙන්නේ පුතේ? ඒත් කීයද? 1 2 3 4 5 6 7 8 9 10 11යි නේ? ඔන්න 11යි උත්තරේ. 10 සිට 20 දක්වා එකේ ඉලක්කම ලියවෙන වාර ගණන. එතනදිත් අපිට එනවා 11යි කියලා. ඊළඟට අපි තුන්වෙනි ගන්න ඕනේ. පුතේ මුල අග ගන්න නෑනේ. තෙක්කීවොත් මුල අග දක්වා ගන්නේ නෑ අග. අපි දැන් කියන්නේ මොකද දක්වා ගන්නේ නැහැ අග. අග ඉලක්කම ගන්නෙ නැහැ. මේකකින් කොහොමත් අවශ්‍ය නෑනේ පුතේ. මෙතනදි මේක ඕනේ නැහැ. වෙන ක්‍රමයක් ආවොත් ඔයාට මෙහෙම කියමු. ඔන්න 10 සිට 15 දක්වා.
ඔන්න 10 සිට 15 දක්වා එකේ ඉලක්කම ලියවෙන වාර ගණන. එහෙම වුණොත් පුතේ එහෙම ප්‍රශ්නයක් ආවොත් දැන් 20 හින්දා මෙතන ගැටලුවක් නැහැ. 1 2 එතකොට 10 11 12 13 14 15. එහෙනම් 10 සිට 15 කියලා આવොත් මොකද අපි කරන්නේ? 10 සිට 15 දක්වා කිව්වොත් දක්වා ගන්නේ නෑ අග. එහෙනම් මෙතනින් උඩට තමයි අපි ගණන හදාගන්නේ. උත්තරයට ගන්නේ මෙතනින් උඩට. හරිද? දැන් මේ ඔව් 10 සිට 20 දක්වා කියද්දි දක්වා ගන්නේ නෑ අග. ඒත් එනවා අපිට 11ක්. ඇයි 20ට කලින්නේ අර ගානම අපිට එනවා. ඊළඟ තුන්වෙනි ක්‍රමේ පොතේ මොකද්ද? අතර කීවොතින් අනේ ගන්නෙම නැහැ මුලාග. තුන්වෙනි ක්‍රමේ මොකද්ද? 10 සිට 20 10ත් 20ත් අතර කියලා එනවා. එතකොට ප්‍රශ්නේ පුතේ 10ත් 20ත් අතර 10ත් 20ත් අතර ඔන්න ප්‍රශ්නේ වෙනස් වෙනවා. ඔන්න අතර කියලා එනවා පුතේ. 10ත් 20ත් අතර එකේ ඉලක්කම ලියවෙන වාර ගණන. එහෙනම් කොහොමද පුතේ 10ත් 20ත් අතර? 10යි කීවොතින් අනේ ගන්නෙම නැහැ මුලාග. මුලයි අගයි ගන්නෙ නැහැ. නේ? එතකොට කීයද පුතේ? 1 2 3 4 5 6 7 8 9 10යි. එකේ ඉලක්කම ලියවෙන වාර ගණන එහෙනම් 10යි. ලියා ගමු. මේක ලියා ගන්න අතර කීවොතින්. අතන දෙවනි එක පැටලෙන්නේ පුතේ 20ත් ආය. ඔව් මොකද්ද ප්‍රශ්නයක් තියෙනවද පුතේ? ලියලා ඉවරයි මෑඩම්. හරි. ලියලා ඉවරයි ටීචර්. ලියලා ඉවරයි ටීචර්. හරි. නෝ ටීචර්. දැන් අපි ගැටලුවකින් යමු පුතේ විසඳ ගන්න මේ ප්‍රශ්නේ. මොකද්ද? ඕන්න අමතක වෙන හින්දා තමයි ආයෙත් දෙන්නේ. අපි ගැටලුවකට යමු. ඔන්න පුතේ පළවෙනි ගැටලුව ලියාගමු අපි. 1 2 3 මෙහෙම තියෙන්නේ සංඛ්‍යා 1 2 3 කියලා ඔහම ටිකක් තියන්න. ආදී වශයෙන් මේ 1 2 3 4 ඔහම යනවා. හරිද? වශයෙන් 20 තෙක් 20 තෙක් ගණින සංඛ්‍යා ලිවීමේදී මොනවද පුතේ මේ ගණින සංඛ්‍යා? වෙන සංඛ්‍යා වගේක්ද? නැහැ. ගණින සංඛ්‍යා කියන්නේ මොනවද? ගණින සංඛ්‍යා ලිවීමේදී ඔන්න පුතේ මේ ආකාරයට ලිවීමේදී අපි ওই සංඛ්‍යා දාන්නේ එක දැන් පොත්වල එහෙම ඔයාලා දැකලා ඇති number 1 number 2 ඔය වගේ ලියනවනේ බිංදුවත් එක්ක දාලා. අන්න ඒ විදිහට ගණින සංඛ්‍යා 20 තෙක් ගණින සංඛ්‍යා ලිවීමේදී ලියාගමු බිංදුවේ ඉලක්කම ලියවෙන වාර ගණන. බිංදුවත් ඉලක්කමක් පුතේ. බිංදුවත් ඉලක්කමක් හොඳද? බිංදුවේ ඉලක්කම අත්‍යවශ්‍ය දෙයක්. බිංදුවේ ඉලක්කම ලියවෙන වාර ගණන. කීයද කියලා බලන්න. ලියවෙන වාර ගණන කීයද?
ගණන කොපමණද කියලා අපි බලමු ලියලා. ඔව් බලන්න දැන් පුතාලා 1 සිට 20 දක්වා කොහොම ලියලා බලමු අපි කීයක් ලියවෙනවද බිංදුව. දැන් ඔන්න අහන්නේ පුතේ තෙක්. තෙක් කියලා තෙක් කියන එක හොයන්න තියෙන්නේ. ටීචර් ලිව්වා. ටීචර් ලියලා ඉවරයි. හරි අපි අහමු අනිත් බබාලත් ඉවර කරන්න. ටීචර්. No teacher. Teacher. ඕ No. හරි හරි පුතාලා ලියන්න මෙහෙම එන්න ඕනේ. කවුද අපි අහමු උත්තර මොනවද කියලා පස්සේ ඉවර වෙලා කියන්න. ඉවරයි teacher. කවිෂ ඉවරද? ඉවරයි teacher. දිමන්ති ඉවරද? No teacher. පුතේ බොඳ වෙලා වගේ පේනවද? No. Teacher. වැස්ස වහිනවා. අමාරුද? කට්ටිය පරක්කු වෙද්දි හිතෙනවා නිකන් මොකද්ද වෙලාද කියලා. ඈ? නැහැ මැඩම් ප්‍රශ්න ලියනවා. මැඩම් මං උත්තරේ කියන්නද? අපි ඒ අතර අහමු උත්තර. හැබැයි ටීචර් කියන්නේ හරිද වැරදිද කියලා දැම්ම. තෙනාය මොකක්ද ආවේ? ටීචර් 11. අනගී 9. ෂෙහාලි කවිෂ කීයද ආවේ? 11 ටීචර්. අනගී ආපහු බලන්න කවිය මතක් කරන්න. තෙක් කීවොත් මොකද්ද වෙන්නේ පුතේ? අනන්‍යා කීයද ආවේ උත්තරේ? දැන් 11 ටීචර්. දිමන්ති හැදුවද? No ටීචර්.
ඔයාලට ලේසි මං කියද්දි ලියන්නද? බෝඩ් එකේ දැම්මම ලියන්නද? බෝඩ් එකේ දාන්න වෙයිනේ අද මං දාන්නම් නේද ටීචර් අද අනිත් දවසේ අපි කියද්දි ලියා ගමු. ටීචර් 11යි. හරි අපි බලමු පොතේ ගණින සංඛ්‍යා 1 සිට 20 දක්වා නේද? දක්වා නෙමෙයි සෝරි අපිට තියෙන තෙක් කීවොත් නේ තෙක් කීවොත් මුලාග තෙක් කීවොත් මුලයි අගයි ගන්නවා පුතේ. එහෙම වුණොත් මොකද වෙන්නේ? මෙයාවයි එකතු කර ගන්නවනේ. මේ දෙන්නවත් එකතු කර ගන්න ඕනේ. තෙක් කීවොත් මුලාග. එහෙනම් කීයද? 1 2 3 4 5 6 7 8 9 10 11යි උත්තරේ 11යි පුතේ. 11ම නම් හරි. හොඳද? දැන් මං නිකන් ඔයාලා ලියන්න එපා. ඉක්මනින් කියන්න උත්තරේ. අපි මෙහෙම ගමු. ජනවාරි මාසයත් දෙසැම්බර් මාසයත් අතර ඇති මාස ගණන කීයද? ජනවාරි මාසයත් දෙසැම්බර් මාසයත් අතර ඔන්න අතර ටීචර් 10යි. ටීචර් 10යි. ආයි කවුද? දිමන්ති උත්තරේ කියන්න ටීචර් පටන් 10යි. ශෙහාලි බලමු. දැන් කියන්නද? කියන්න මං දැන් හරි වැරදි කියන්නේ. කීයද අනගේ? 10යි. හරිනේ. මාස ගණන ඔක්කොම කීයද පුතේ? ඔක්කොම මාස ගණන 12යි. ඔක්කොම මාස 12යි. අපෙන් අහන්නේ මොකද්ද? ජනවාරි දෙසැම්බරුත් අතර ඇති මාස ගණන. එහෙනම් අපි ගන්න ජනවාරි. දෙසැම්බරුත් අයින් කරනවා. අතර කීවොතින් අනේ ගන්නෙම නැහැ මුලාග. මතක තියාගන්න. එහෙනම් තියෙන්නේ ඒ දෙක අතර තියෙන මාස ගණන කීයද? 10යි. ඒ මාස දෙක අතර තියෙන මුලයි අගයි මාස දෙක අතර තියෙන මාස ගණන 10යි. ඔන්න අපි ඊළඟ ප්‍රශ්නෙට යන්න වෙයි පුතේ. ඔන්න ඊළඟ ගාන පුතේ 1ත් 20ත් අතර ඇති දෙකට බෙදූ විට. ඔන්න ඔයාලට ලියන ප්‍රශ්න නම් ඔයාලා දැන් දෙවනි ප්‍රශ්නේ බලන්න පුතේ අහගන්න. අපි ලියමු 1ත් 20ත් අතර. 1ත් 20ත් අතර ප්‍රශ්නේ වෙනස් 1ත් 20ත් අතර 1ත් 20ත් අතර ඇති එකත් 20ත් අතර ඇති දෙකට බෙදූ විට එකක් ඉතුරු වන දෙකට බෙදූ විට එකක් ඉතුරු වන සංඛ්‍යා ගණන කොපමණද? මේ මොනවද පුතේ මේ සංඛ්‍යාවලට අපි කියන්නේ තනි පදයක් කියන්න. දෙකට එකක් ඉතුරු වන සංඛ්‍යා මොනවද? ඔත්තේ සංඛ්‍යා. ඔත්තේ සංඛ්‍යානේ. ඉරට්ටේ සංඛ්‍යා කියන්නේ දෙකෙන් බෙදෙනවා. දෙකෙන් බෙදෙන සංඛ්‍යා ඉතිරි නැතුව දෙකෙන් බෙදෙන සංඛ්‍යා ඉරට්ටේ සංඛ්‍යා. දැන් අපෙන් අහන්නේ 1ත් 20ත් අතර ඇති දෙකට බෙදූ විට එකක් ඉතිරි වන සංඛ්‍යා ගණන කොපමණද?
දැන් අතර තාම අපි මේ අතර ප්‍රශ්න යන්නේ. මැඩන් 9යි ටීචර් හරි ලියලා ඉවරයි හරි කියන්නද? අහලා කියන්නද? බලමු. කියන්න සෙනයි. ලියලා ඉවරයි. 9. හරි අපි බලමු. ටීචර් 9යි. කවිෂ කීයද? ශෙහානි 9යි ටීචර්. කවිෂ හරිද? 9යි ටීචර්. විශාල. 9යි ටීචර්. අනගී උත්තරේ හොයාගත්තද? මැඩන් 9යි කියලා කිව්වා මැඩන්. හරි. පොතේ 1ත් 20ත් අතර කීවොතින් මොකද වෙන්නේ පුතේ? අතර කීවොතින් මෙයාවයි අයින් වෙනවා. නේද? අතර කීවොතින් අනේ ගන්නෙම නැහැ මොලාග. අතර කිව්වොත් ඒ දෙන්න අයින් වෙනවා. මෙයාගෙන් වැඩකුත් නැහැ 20න් වැඩකුත් නැහැ. එහෙනම් කීයද පුතේ? ඔත්තේ සංඛ්‍යානේ මේ කියන්නේ අපිට නේ තනි පදේ අපිට මේ කියන්නේ හංගවන්නේ ඔත්තේ සංඛ්‍යා. 3 5 7 9 කීයද? කීයද පුතේ? 1 2 3 4 5 6 7 8 9යි. 9 ආවද බබාලා ඔක්කොමලාටම? ඔව් ටීචර්. ඔව් ටීචර්. හරි. ඔන්න අපි විභාග ගැටලු ටිකකට යමු. ඔන්න දැන් පුතාලට take අතර බලමු අපි වෙනස හඳුනා ගන්න පුළුවන් නේද දැන් හොඳට. හරි. ඔන්න පුතේ ගැටලුවක් ලියා ගන්න. අපි විභාග ශිෂ්‍යත්ව විභාගයට ආපු එකකටම යමු 2009 ඉඳන් තියෙනවා. හරි. අපි බලමු 41 සිට 45 දක්වා. 41 සිට 45 දක්වා. පේන්නේ එහෙම නැත්තම් පොඩ්ඩක් කියන්න. සෝරි පුතේ අපි තෙක් කියන එක ගමු 41 සිට 45 ඉන්න මම බලන්නම් ඔයාලට 45 තෙක් 45 තෙක් ගණින සංඛ්‍යා දැන් අපි අතර ඒවා හැදුවානේ නේ ගොඩක් හැදුවා ටිකක් හැදුවා අපි 41 සිට 45 තෙක් ගණින සංඛ්‍යා ලියන විට හතර ලියවෙන වාර ගණන හතර ලියවෙන වාර ගණන හතර ලියවෙන වාර ගණන කීයද? ඔන්න පුතේ දැන් තියෙන්නේ තෙක් 41 සිට 45 තෙක් 41 සිට 45 තෙක් මැඩන් උත්තරේ කියන්නද? ඔව් කියන්න. 6යි. හරි අපි බලමු පුතේ. උත්තර කියන්න. ටීචර් කියන්න ලියලා ඉවරයි. කියලා. ඈ 6. බලමු. ටීචර් 5. ටීචර් 6යි.
41 සිට 45 තෙක් කවිය මතක් කරගන්න. ශෙහාලි කීයද? මුවාද් පුතා මේ කතා කරන්න. Hi, teacher. කතා කරන්න. මුවාද් නේද? Hi, teacher. දිමන්ති ඉවරද? No, teacher. ලේසි නේද? Hi, teacher. ආ. හරි. ඔන්න පුතේ තෙක් කීවොත් මුල අග. තෙක් කීවොත් මුලයි අගයි ගන්නවා අපි. නේ? තෙක් කීවොත් මුල අග. එහෙනම් 1 2 3 4 5 6. 6යි. 4 ඉලක්කම ලියවෙන වාර ගණන 6යි. අපි ඉක්මනින්ම තව ගැටලුවකට යන්න නැත්නම් අපරාධ වෙලාව නේද? අපි දෙවනි ගානත් ඒකේ ඔයාලගේ ගාන අංකේ කියන්න පුතේ. දැන් අපි කීවෙනි ගානද ටීචර්ට පැටළුණා අර ඒ ගණිත ගැටලු මේ පාස් පේපර්ස් වල පළවෙනි එක දැන් ලිව්වේ. හරි. ඊළඟට අපි බලමු තව ගැටලුවක්. අද ඉරිදාවකි. ඔන්න ලියන්න පුතේ වගන්ති වලින් එනව ගණන් අද ඉරිදාවකි. ඔන්න අද දවසේ ඉරිදාලු. පෙරේදාත් පසුගිය ටිකක් එහාට යනවා ගණකා ගැටලු. පෙරේදාත් පසුගිය කියන්නේ පහුවෙලා. පසුගිය සඳුදාත් පුතාලට මං කියද්දිත් ලියා ගන්න පුළුවන්. අද ඉරිදාවකි full stop. පෙරේදාත් පසුගිය සඳුදාත් අතර තවත් දින කීයක් තිබුණිද? අතර දැන් තියෙන්නේ සඳුදාත් අතර තවත් දින තිබුණිද? අතීත කාලයෙන් අහන්නේ තිබුණිද? තිබ්බ ඒවා අහන්නේ දැන් කියන්නද? හා පුතේ උත්තර දන්නවනම් කියන්න. හැබැයි මං හරිද වැරදිද කියන්නේ පස්සේ. 3. 3යි. අපි බලමු ඈ. හදව්වද? සෙනයි. 3යි. 3යි. කවිෂ දිමන්ති 3යි. ශෙහාලි 3යි. හරිද? ඔව් අපි ලියන බලමු. දිමන්ති ආවද උත්තරේ? පුතා මට කිව්වද? 4 ආවේ ටීචර්. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. 4ද 3ද බලමු උත්තරේ. ඔන්න පුතේ අද ඉරිදා.
අද ඉරිදානේ නේද? අද කොහොමත් ඉරිදානේ? අද ඉරිදාවකි පෙරේදා. අපි මේක චිත්‍ර කතා ඔය ඔක්කොම තියෙන චිත්‍ර. හිතේ ඇඳ ගන්න ඕනේ මොකද්ද වෙන්නේ කියලා. අද එහෙනම් පුතේ ඊයේ කවදද? ඊයේ සෙනසුරාදානේ. සුරාදා. සෙනසුරාදා. අද ඊයේ එහෙනම් පෙරේදානේ අහන්නේ මේ පෙරේදා තියෙනවා මේ කතන්දරේ. පෙරේදා සිකුරාදා. සුරාදා. ෂෝයිනේ ෂෙහාලි උත්තර දෙන්න ඕනේ. අද ඉරිදා ඊයේ සෙනසුරාදා පෙරේදා සිකුරාදා පසුගිය සඳුදා ඉවර වෙන සඳුදා පසුගිය සඳුදා කවදද පුතේ? ඒක එනවා මුලටනේ. සඳුදා. එහෙනම් පෙරේදාත් පසුගිය සඳුදාත් අතර අහන්නේ දින. සඳුදා, අඟහරුවාදා, බදාදා ඔන්න ටීචර්ට ඉඩමදි වුණා බ්‍රහස්පතින්දා. සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා ඉරිදානේ. අද ඉරිදා, ඊයේ සෙනසුරාදා, පෙරේදා සිකුරාදා. එහෙනම් පුතේ මේ පෙරේදා සිකුරාදායි පසුගිය සඳුදායි අතර ඒ දෙන්නගේ අතර ඇතිනේ. අතර තියෙන්නේ. අතර ඇති දින ගාන. සිකුරාදායි සඳුදායි අතර ඇති දින ගාන කීයද දිමන්ති? දැන් කියන්න. 3යි. 3යිනේ. අඟහරුවාදායි බදාදායි බ්‍රහස්පතින්දායි. එහෙනම් පුතේ උත්තරේ 3යි. උත්තරේ 3යි. අතර කීවොතින් අනේ ගන්නෙම නැහැ මොලාග. මතක තියාගන්න. තාම පුතාලට ගැටලු තියෙන තැන් තියෙනවා. හරිද? දැන් ඔයාලා තනියෙන්ම කරන්න බලන්න පොඩ්ඩක්. අමාරු තැන් තියෙනවා නම් අහන්න. ඊළඟට අපි තව ගැටලුවක් කරමු පුතේ. CA සිට CA සිට 110 තෙක්. ඔන්න තෙක් එකක් එනවා. CA සිට 110 තෙක් සංඛ්‍යා ලිවීමේදී CA සිට 110 තෙක් සංඛ්‍යා ලිවීමේදී බිඳුව ලියවෙන වාර ගණන. ඔන්න ඒක නම් ලේසි. වාර ගණන කීයද පුතේ? වාර ගණන කීයද? CA සිට 110 දක්වා. sorry 110 තෙක්නේ අපිට තියෙන මෙතන තෙක්. CA සිට 110 තෙක් සංඛ්‍යා ලිවීමේදී මැඩම් උත්තරේ කියන්නද? 13යි. 12යි. තෙක් කීවොත් මොකද්ද වෙන්නේ? අපි බබාලගේ උත්තර අහලා ඉමු. හරි. කියන්න දන්න අය කියන්න ආවේ මේක කියලා. 12යි. 12යි ටීචර්. 12යි. 12යි ටීචර්. 6 7 10 11 12 13යි මැඩම්. බිඳුව ලියවෙන වාර ගණන
ටීචර් 8යි එක එක උත්තර ඈ ටීචර් 12යි ටීචර් 12යි 12යි දැන් මේ ඩිංගට අමතක වෙනවනේ ආච්චිලා වෙලා ටීචර් ඈ 12යි ටීචර් ඔව් 12යි කවිය කියන්න කවිය කිව්වොත් දක්වා ගන්න අතර කිව්වොත් ගන්නනේ ගන්නම නෑ මුලක් එහෙනම් තෙක් කීවොත් මුලාග මුලාග ගන්නවා තෙක් කීවොත් හා තෙක් කීවොත් මුලයි අගයි ගන්නවා නේද 1 2 3 4 5 6 7 8 9 10 11 12 කීයද ආවේ එක 12 එක උත්තර තිබ්බනේ පුතේ ආ තෙක් කීවොත් මුලයි අගයි ගන්නවා මෙතන දෙකක් කියලා ගණන් ගත්තේ නෑ නේද අමතක වුණා නේද 100 අමතක වුණා නේද නෑ ටීචර් මට අමතකුන්නේ එහෙනම් කොහොමද සමහරවිට 11 ආවා තව එක එක උත්තර ආවනේ හරි 8ක් කිව්වා 8ක් කිව්වා තව චුට්ටක් කරන්න වෙයි වගේ මේ විභාග ගැටලු දෙන්නේ පුතේ ඔන්න 4 හා 5 යන සංඛ්‍යා 4 හා 5 යන සංඛ්‍යා 4 හා 5 යන සංඛ්‍යා දෙකෙන්ම දෙකෙන්ම 4 හා 5 යන සංඛ්‍යා දෙකෙන්ම ඉවරයි ඉතිරි නැතිව ඉතිරි නැතිව බෙදෙන ඉතිරි නැතිව බෙදෙන 25ත් 75ත් අතර 25ත් 75ත් 25ත් 75ත් අතර විසිපහත් 75ත් අතර ඇති සංඛ්‍යා ගණන කීයද? ඇති සංඛ්‍යා ගණන කීයද? එතකොට පුතාලා මං උදව්වක් කරන්නම් 4 හා 5 යන සංඛ්‍යා දෙකෙන්ම ඉතිරි නැතුව බෙදෙන 25ත් 75ත් අතර සංඛ්‍යා කිව්වම ඒකෙන් විතරක් ඒවා ලියා ගන්න. ඔන්න චක්‍රේ පුළුවන් වෙන්න ඕනේ. 4යි 5යි. ඔව්. කියන්නද? කියන්න පුතේ පොඩ්ඩක් අනිත් අයත් හදනකම් අපි ඉමු. කීයද? 12යි ආයෙත් බලන්න අනගී. 11යි අපි බලමු පුතේ ඉවර කරන්නකෝ ලියලා.
මෑ දැන් 11 නෙමෙයි 10. එකොළහයි මැඩම්. පුතේ 4න් හා 5න් යන සංඛ්‍යා දෙකෙන්ම බෙදෙන. ඒක 4න් බෙදෙන්නත් ඕනේ 5න් බෙදෙන්නත් ඕනේ. පහයි මැඩම්. හතරයි ටීචර්. හොඳට බලන්න සංඛ්‍යා දෙකෙන්ම බෙදෙන්න ඕනි පුතේ. ඔයා ඔය කවිෂ ඔයා ඔය ගත්තේ සංඛ්‍යා 4. ඔයා ඔය තෝරගත්තේ සංඛ්‍යා 4 පුතේ 4මුත් බෙදෙන්න ඕනි 5මුත් බෙදෙන්න ඕනි. හොඳද? බලන්න අනන්‍යා ඒක තමයි. බලන්න පුතේ පොඩ්ඩක් බලන්න 2015 විභාග ගැටලුවා. දැන් ත්‍රීච දුන්නේ මේ ශිෂ්‍යත්ව ගණන් පේප් එකෙන්. සරලයි වෙලා චුට්ටක් අමාරු වෙනවා බලන්න ඒ හින්දා හොඳට කල්පනා කරන්න. ඔයා ඔය ගන්න සංඛ්‍යා පුතේ 4න් බෙදෙන්නත් ඕනේ 5න් බෙදෙන්නත් ඕනේ. දැන් ඔයා මෙහෙම ගත්තොත් අපි දැන් ඔන්න 25 75 අතරනේ ගන්නෙ සංඛ්‍යා. 20යි. ඔන්න පුතේ හොඳට ආයෙත් අහගන්න. ඔයා 25ත් 75ත් අතර ලියා ගන්න ඕනේ 4න් බෙදෙන සංඛ්‍යයි 5න් බෙදෙන සංඛ්‍යා ටිකයි. ඒ සංඛ්‍යා ටිකෙන් දෙකෙන්ම බෙදෙන සංඛ්‍යා හොයා ගන්න. 4මුත් බෙදෙන්න ඕනේ 5මුත් බෙදෙන්න ඕනේ. දැන් උදාහරණයක් ගත්තොත් ටීචර් කියන්න අපි ගමු 45. ඔන්න පුතේ 45 ටීචර් ගන්නවා. මේක 5න් බෙදෙනවා. 4න් බෙදෙනවද? ඔන්න 45 තියෙනවානේ මේ සංඛ්‍යා ගොඩේ. මේ සංඛ්‍යා ගොඩේ 45 තියෙනවා. 45 5න් බෙදෙනවා. 4මුත් බෙදෙනවද? 4න් බෙදලා බලමු. 1යි 4 වරක් 1 4යි 1ක් ඉතුරුයි 15යි. බෙදෙන්නේ ඉතිරි වෙනවා. බෙදෙනවා ඉතිරි වෙනවා. ඉතිරි නැතිව බෙදෙන්න ඕනේ. බිංදුව එන්න ඕනේ කෙනෙක්. දැන් මෙතන නම්
මේක බෙදෙන්නේ නැහැ. 45 4ෙන් බෙදෙන්නේ නැහැ. 5ෙන් විතරයි බෙදෙන්නේ ඉතිරි නැතුව. තව chance එකක් දෙන්නම්. තව සැරයක් හදන්න බලන්න. ගොඩාක් සුළු පුංචි ගාණක් එන්නේ. මැඩම් මට ආවේ 5. හහ. අපි හදමුද පුතේ? ඔන්න බලා ගන්න. ඔන්න අපි දැන් 25ත් ටීචර් 9යි. නැහැ පුතේ. දිමන්ති පුතේ මේ වීඩියෝ ඔෆ් කරගමු. වීඩියෝ ඔෆ් කරගමු. අපි හදලා බලමු ඈ. හරි. ඔන්න පුතේ අහන්නේ අපෙන් 25ත් 75ත් අතරනේ 75ත් අතර. එතකොට අතර කීවොතින් අනේ ගන්නෙම නෑ මුල අග ඒක පැත්තකින් තියමුකෝ. දැන් අපි මේක හොයාගන්න එපයි නේද? එහෙනම් ඔන්න පුතේ අපි 25ත් 75ත් අතර 4ෙන් හා 5ෙන් බෙදෙන සංඛ්‍යා විතරක් ලියාගමු. ඔක්කොම ලියන්න ඕනේ නැහැ. කීයද? ඉස්සෙල්ලම අපි ගමු 25 5ෙන් බෙදෙනවා. අපි 25ෙන් පටන් ගමු. 25 5ෙන් බෙදෙනවා. ඊළඟට සංඛ්‍යාව මොකද්ද? 28. 28 4ෙන් බෙදෙනවා. 28 4ෙන් බෙදෙනවා. ඊළඟට 30 5ෙන් බෙදෙනවා. ඔන්න ඔහොම අපි 4ෙමුයි 5ෙමුයි පොඩ්ඩක් ඉන්න අපි ගාන හදාගමු පුතේ. 32. ඔහොම අපිට ලියා ගන්න වෙනවා 32 35 36 ඊළඟට ආයේ මොකද්ද බෙදෙන්නේ 40 44 4ෙන් බෙදෙනවා 45 48 ඊළඟට 50 බෙදෙනවා 5ෙන් 52 ඊළඟට 75 දක්වානේ අපිට ඕනේ නේද 55 55 5ෙන් බෙදෙනවා 56 අපි 4ෙන් බෙදෙනවා ඊළඟට එන්නේ කීයද පුතේ 65 5ෙන් බෙදෙනවා 65ට පස්සේ 68 70 68 69 70 71 72 4ෙන් බෙදෙන්නේ ඊළඟට 75න් ඉවර වෙනවා දැන් පුතේ සංඛ්‍යා මෙහෙම තියෙන්නේ අපි ඔක්කොම 4ෙන් හා 5ෙන් බෙදෙන සංඛ්‍යා ටික මේ 4ෙන් හා 5ෙන් බෙදෙන එහෙනම් මේකේ අපි බලනවා 25 5ෙන් පමණයි 28 4ෙන් බෙදෙන්නේ 5ෙන් බෙදෙන්නේ නැහැ අපි මෙහෙම ඒවට වැරදි දාමු 25 බෙදෙන්නේ නැහැ එහෙනම් මොකද්ද 28 බෙදෙන්නේ නැහැ 30 5ෙන් පමණක් බෙදෙනවා ඒකත් ගන්න බෑ 32 ඊළඟට 35 5ෙන් බෙදෙනවා 4ෙන් බෙදෙන්නේ නැහැ මේක බෙදෙන්නේ මේක බෙදෙන ඔන්න 40 පුතේ 40 බලන්න 40 මොකද වෙන්නේ බෙදුවම 4 වරක් 1යි 4 වරක් 1 4යි 4ෙන් 4ක් බිඳුවයි කොහොමද එන්නේ කීයද 10යි 4ෙන් බෙදුවම 10යි 40 5ෙන් බෙදමු 5ෙන් බෙදුවම එනවා 8ක් ඉතිරි නැතුව බෙදෙනවා 4ෙමුත් බෙදෙනවා 5ෙමුත් බෙදෙනවා 40 44 4ෙන් විතරයි බෙදෙන්නේ ඒක ගන්නත් බෑ 45 ගන්න බෑ 5ෙන් බෙදෙන්නේ 48 4ෙන් 50 5ෙන් මේක ගන්න බෑ ඊළඟට ඔන්න බෙදලා බැලුවම 60 අපි බලමු ඔන්න එකක් ගත්ත 40 ඊළඟට 64ෙන් බෙදමු බලන්න 64ෙන් බෙදුවම කීයද පුතේ 6ට 4 වරක් 1යි 4 වරක් 1 4යි 2ක් ඉතිරි 20ට 4 වරක් 5යි 4 වරක් 5 20යි ඉතිරි බිඳුවයි
එහෙනම් 64න් බෙදෙනවා 65න් බෙදෙනවා. 6ට 5 ඒවා 1යි 5 හරක් 1 5යි 6න් 5ක් 1යි බිංදුව ගන්නවා 10ට 2යි. 60 බෙදෙනවා 60ත් 4මුත් බෙදෙනවා 5මුත් බෙදෙනවා 40ත් 5මුත් බෙදෙනවා 4මුත් බෙදෙනවා. එහෙනම් පුතේ සංඛ්‍යා තියෙන්නේ 2යි මේක බෙදෙන්නේ 4න් විතරයි මේකත් 5න් විතරයි මේක 4න් මේක 5න් මේක 4න්. එහෙනම් සංඛ්‍යා 2යි තියෙන්නේ 60යි 40යි. සංඛ්‍යා 2යි. ඉලක්කම් 2යි තියෙන්නේ 25ත් 75ත් අතර. ඒක චුට්ටක් සංකීර්ණ වුණා ඔයාලට. චක්‍රේ හොඳටම පුළුවන් වෙන්න ඕනේ පුතේ. හරි ඊළඟ එකට අපි යමු. ඒකේ සංඛ්‍යා 2යි තියෙන්නේ නිදහසේ ඉන්න වෙලේ බලන්න ලියලා. ඒකේ තව ගණිත ගැටලු ක්‍රමයක් තියෙනවා. ඒක හොයන හැටි. ඒක ටිකක් ආයේ මුලින් ඉඳන් යන්න ඕනේ හින්දා ඒකත් ටීචර් කියලා දෙන්නම් පස්සේ තව දවසක. ඒ වගේ සංඛ්‍යා අපි කෙටි ක්‍රමයකින් හොයාගන්න. හරි ඊළඟ එක ලේසි පුතේ අපි ලේසි එකට යමු. කියවද්දි ලේසිද ලියන්න ඔයාලට? බෝඩ් එකේ දාන්නද කියවන්නද? බෝඩ් එකේ දාන්නද කියවන්නද? බෝඩ් එකේ දාන්නන්නේ. කියවන්න. ලියාගමු. හරි පොඩි ගානක් තියෙන්නේ පුතේ. 1 සිට 25 තෙක් 1 සිට 25 තෙක් අර වගේ අමාරුවේ දාන්නේ. ඒ වගේ ගණනුත් එන්න ඇවිල්ලානේ තියෙන්නේ 2015 ගණනක්. 1 සිට 25 තෙක් හරි කියන්නේ. හරි මැඩම්. 1 සිට 25 තෙක් සියලුම ඔත්තේ සංඛ්‍යා සියලුම ඔත්තේ සංඛ්‍යා 1 සිට 25 තෙක් සියලුම ඔත්තේ සංඛ්‍යා ලිවීමේදී 1 සිට 25 ලේසි ඔත්තේ සංඛ්‍යා ලිවීමේදී එක ඉලක්කම ලිවීමට සිදුවන වාර ගණන. ටීචර් ඔව් පුතේ. කියනවාද? 1 සිට 25 තෙක් 1 සිට 25 තෙක් සියලුම ඔත්තේ සංඛ්‍යා ලිවීමේදී එකේ ඉලක්කම ලිවීමට සිදුවන වාර ගණන කීයද? දක්වා ගන්න හතරකින් ටීචර් ඔව් ඉලක්කමට ප්‍රශ්න මොකද්ද? ඔව් කියන්න. ලියවෙන වාර ගණන කීයද? එකේ ඉලක්කම ලියවෙන වාර ගණන කීයද? එකේ ඉලක්කම ලිවීමට සිදුවන වාර ගණන කීයද? ඔව් ශෙහාලි කියන්න. අඩුපාඩු ඇහෙන්නේ. එහෙමද? හරිද දැන් පුතේ? 1 සිට 25 කැඩි ඇහෙන්නේ. දැන් හරිද? දැන් උත්තරේ කියන්නේ හරි පුතේ හරි පොඩ්ඩක් ඉන්න ලියා ගන්න බබාලා ඉන්නවා චුට්ටක් ඉන්න. පොඩ්ඩක් ඉන්න.
උත්තරේ කියන්නද? පොඩ්ඩක් ඉන්න පුතේ පොඩ්ඩක් ඉන්න මේ ලියා ගන්න බැරි උනේ බබෙක් ඉන්නවා. 1 සිට 25 සියලුම ඔත්තේ සංඛ්‍යා ලිවීමේදී එකේ ඉලක්කම ලිවීමට සිදුවන වාර ගණන කීයද? හරි මෑඩම්. එකේ ඉලක්කම ලිවීමට සිදුවන වාර ගණන කීයද? ටීචර් ඔව් කියන්න පුතේ. කියන්න පුතේ. උත්තරේ 13ද? ටීචර් ඔව් උත්තරේ කියන්නද? කියන්න දිමන්ති කීයද? 13යි. 8යි. පුතේ ඊට කියපු ගාන හොඳට මට ආවේ 13යි. මට නකෝ අනිත් ශෙහාලි මොකද්ද පුතේ? 13යි. ශෙහාලි ලිව්වේ නැද්ද පුතේ? ටීචර් 13යි. පොඩ්ඩක් ඉන්න පුතේ යාළුවෙක් ඉන්නවා ලියා ගන්න බැරි වෙලා මොකද්ද ශෙහාලි ආපහු කියන්න. මට ලියාගන්න බැහැ ප්‍රශ්නේ. ටීචර් දාන්නද බෝඩ් එකේ මේක විතරක් ලියා ගන්න අනිත් එක දාන්න. 1 සිට 25 ඔත්තේ සංඛ්‍යා ලිවීමේදී එකේ ඉලක්කම ලිවීමට සිදුවන ඔත්තේ සංඛ්‍යා ලිවීමේදී එකේ ඉලක්කම ලිවීමට සිදුවන වාර ගණන කීයද? අනගි කීයද ආවා කිව්වේ? ඊට පස්සේ 13 මැඩම්. එකේ ඉලක්කම ලිවීමට සිදුවන වාර ගණන පුතේ ප්‍රශ්නේ තේරුම් ගන්න. හොඳට තේරුම් ගන්න දිමන්ති. ඔත්තේ සංඛ්‍යා ලිවීමේදී අපේ ගාන ඔත්තේ සංඛ්‍යා ලිවීමේදී ඊළඟ කියන්නද? කියන්න කවිෂ. ටීචර් උත්තරේ කියන්නද? ඔව් කියන්න පුතේ. ඔයා කිව්වනේ. ටීචර් 8 ආවේ. ටීචර් 13යි. පුතේ හොඳට ප්‍රශ්නේ තේරුම් ගන්න. ඔත්තේ සංඛ්‍යා මැඩම් 3ද? ඔත්තේ සංඛ්‍යා ලිවීමේදී ටීචර් කියන්නේ මැඩම් මට ආවේ 3. ඇහෙන්නේ? මැඩම් මට ආවේ 3. ඔව් කියන්න පුතේ. ටීචර් ඔව් කියන්න පුතේ. වතුර ටික බීලෙන්න. අපි මේක මේ කරලා ඉවරලා පුංචි බ්‍රේක් එකක් ගමු විනාඩි 3ක 4ක. හරි. ඔන්න ටීචර් කියලා දෙන්නම් හොඳට අහගන්න. හොඳට අහගන්න පුතේ. මට උත්තරය ආවේ එක්කෙනෙක්ගෙන්ද කොහෙද? ප්‍රශ්නේ මොකද්ද හොඳට තේරුම් ගන්න. මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද කියලා යන්නකො ප්‍රශ්නේ. 3ද? ඔව් දැන් පුතේ මයික් ඕෆ් කරගන්න. පුතාලා මයික් ඕෆ් කරගන්න. ඔඩියෝ ඕෆ් කරගන්න. වීඩියෝ තිබ්බට කමන්නේ. හරි. ඔන්න බලන්න.
ඔයාට ප්‍රශ්න බෝඩ් එකේ ලියන්න පුළුවන්ද? ඔව් ඊළඟ එකේ ඉඳන් ලියන්නම් පුතේ. දැන් මේකේ වෙලාව ගිහිල්ලා මම ඔයාට ආයෙත් අනිත් ප්‍රශ්නේ ලියන්නම් බෝඩ් එකේ. ආයෙත් ටීචර් කියන්නම් 1 සිට 25 ඔත්තේ සංඛ්‍යා ලිවීමේදී එකේ ඉලක්කම ලියවෙන වාර ගණන. එහෙනම් පුතේ 1 සිට කීයද ටීචර් ආයෙත් කියන්න 1 සිට 25. 1 3 5 7 9 11 13 15 17 19 ඊළඟ ඔත්තේ සංඛ්‍යාව 21 ඔන්න පුතේ ඔත්තේ සංඛ්‍යා ටික 1.25යි තියෙන ඔත්තේ සංඛ්‍යා අපෙන් අහන්නේ මොකද්ද 1 සිට 25 තෙක් එහෙනම් තෙක් කීවොත් මොකද්ද පුතේ කවිය තෙක් කීවොත් මුල අග ගන්නවනේ තෙක් කීවොත් මුල අග ගන්නවා එහෙනම් කීයද පුතේ එකේ ඉලක්කම ලියවෙන වාර ගණන එහෙනම් මුලයි අගයි ගන්නවා මේ මුල එක්කෙනයි අයිති වෙනවා නේද එක එකේ ඉලක්කම 1 මෙතන 1 හම්බුණා අපිට 1 2 3 4 5 6 7 8 කීයද පුතේ උත්තරේ 8යි නේද ඈ තේරුණාද අහන්නේ ප්‍රශ්නේ මොකද්ද හොඳට තේරුම් ගන්න ඔත්තේ සංඛ්‍යා මේ ඔත්තේ සංඛ්‍යා කුලකයක් අර අපි රවුම් ඇඳලා කුලකක් ඔයාලට තියෙනවා හරිද මේ ඔත්තේ සංඛ්‍යා ගොඩ එතකොට 1ත් 25ත් අතර ඔත්තේ සංඛ්‍යා කියවම් පුතේ අපිට මෙතන එන්නේ තෙක් කියලා 1ත් 25ත් එක්ක ඔත්තේ සංඛ්‍යා එහෙනම් අපිට මුලයි අගයි ඕනේ අග එකේ නැහැ එකේ ඉලක්කම මුල එක අයිති වෙනවා එහෙනම් එකේ ඉලක්කම් ගණන කීයද 1 2 3 4 5 6 7 8යි දිවන්ති තේරුණාද හරි නේද Yes. ප්‍රශ්නේ තේරුම් ගන්න ඔයාලා පුතේ ඔත්තේ ඉරට්ටේ සංඛ්‍යා දන්නවනේ නේද නිකම් ප්‍රශ්නේ වරද්ද ගන්න එපා ඔත්තේ ඉරට්ටේ බබාලා දන්නවා සංඛ්‍යා ඔන්න තව ගානක් ටීචර් දාන්නම් ඒකට ඉස්සෙල්ලා පුතාලා පොඩි බ්‍රේක් එකක් අරන් එන්න 48යි 50ට එන්න 7යි 50ට 7යි 50 52 වගේ පොඩි රවුමක් ගහලා එන්න ලොකු මේකක් නැහැ ඉක්මනින් එන්න ටීචර් බෝඩ් එකේ ප්‍රශ්නේ දාලා තියන්නම්
අම්මේ මේ ඒ ටීචර් බ්‍රේක් එකක් දුන්න හරිම හොඳයි. අම්මේ හරිද පුතේ? පොඩ්ඩක් වතුර ටිකක් එහෙම බීලා එන්න රවුමක් ගහලා එන්න දුන්නේ අමාරු හින්දා එක දිගට. පුතාලට මේ බෝඩ් මැඩම් ඔව් කියන්න පුතේ. ගාන හැදුවා කියන්නද? කියන්න. 5යි නෙමෙයි 4යි. අපි බලමු අනිත් බබාලත් ඉවර වුණාම. ඉන්ස ගාන දීලා ඉවරයි. ටීචර් ඔව් පුතේ. හොයාගත්තද? 4යි. ආ 4යි ටීචර්. 4යි. ටීචර් 6යි. ටීචර් 4යි. හරි. කවිය මතක කරගන්න. තෙක් කීවොත් මුලාග. ලැබෙන දක්වා ගන්න අග 4 කිව්වොත් ඉන්නන්නේ ගන්නෙම නෑ මුලාග. ඔයා හරි ෂෝක් ඈ. හොඳට උත්තර දෙනවා නම් ආසයි ටීචර්. හරි. මේ ආයෙත් බලන්න අනන්‍යා මොකද්ද වැරද්දක් කරගෙන 15ත් 45ත් අතර දුන්නේ ටීචර් 15ත් 45 ඒ පාසල් චක්‍රය. ඔව් ලේසි ශෙහාරි හැදුවද ඔව් ටීචර්. කීයද කවිෂ කීයද ආවේ හතරක මන් ටීචර්. ටීචර් 4යි. ටීචර් 4යි. හරි අපි බලමු පුතේ අනිත් බබාලා යාළුවන්ගෙමුත් අහලා බලමු කවිෂ කියන්න අනන්‍යා ආපහු ටීචර්ට කියන්න උත්තරේ අනගිට ආවනේ ටීචර් 4යි. ඔව් මැඩම්. ටීචර් 4. හරි බලන්න පුතේ 15 සිට 45 තෙක් කීවොත් මුලාග තෙක් කීවොත් මුලයි අගයි ඇතුළත් වෙනවා තෙක් කීවොත් මුලාග එහෙනම් කීයද පහේ ඉලක්කම ලියවෙන වාර ගණන 1 2 3 4 කීයද පුතේ උත්තරේ 4යි බබාලට ආව 4 නේද ඔව් හරි. එහෙනම් ඒ ගැටලු ටික ඉවරයි. හැබැයි ඉවර වෙන්නේ නෑ. අනේ යොදන්න ඕනේ පුතේ. එක එක විදිහට එනවා. හොඳද? ඔය ඔත්තේ ඉරට්ටේ විදිහට එනවා. ඔයාලා එතකොට ඔක්කොම ලියාගෙන ඒක මේ පටල ගන්න යන්න එපා. ඉරට්ටේ නම් ඉරට්ටේ සංඛ්‍යා ටික විතරයි. ඔත්තේ නම් ඔත්තේ සංඛ්‍යාවලත් මොනවද අහන්නේ? ඇතුලේ අහනවා දේවල් ඔත්තේ සංඛ්‍යා ටිකේ මොනවද? අහයි ගුණාකාර. ඒ ඇතුලේ තියෙන දේ තේරුම් ගන්න. හරිද? ඉරට්ටේ සංඛ්‍යාවලත් එහෙමයි.
මොනවද මේ ඒ රටේ සංඛ්‍යාවල 4 ගුණ 4න් බෙදෙන ඒවා විතරක් අහයි. ඒ වගේ ඇතුලේ තියෙන දේ හොඳට අවබෝධ කරගන්න ගාන හොඳට කියවන්න ඕනේ. නේද? එතකොට පුතේ විවිධ විදිහට එනවා ගැටලුව. හරි. එහෙනම් තව ලේසි එකට යන්නේ ටීචර්. දැන් අපි මේ මොකක්ද ඉගෙන ගත්තේ? ටෙක් කීවොත් මුලාග දක්වා ගන්නේ නෑ අග. අතර කීවොත් ඉන්නනේ ගන්නෙම නැහැ මුලා. අද යද්දී ඔක හොඳට පාඩම් කරගෙන හැමදාටම ඔක පාඩම් කරගෙන දැන් අද තියෙන්න ඕනේ ඊළඟට පුතේ පුංචි ගණිත ගැටලුවකට දිමන්ති ඊළඟ සැරේ අපි සෙවණැලි ගණන් කරමු. අද මම ලෑස්ති වෙලා ආවා ඒ උනාට අපිට වෙනාමදි. සෙවණැලි ඒක විස්තර කරන්න ඕනේ. කවි වලට යන්න එපා ගොඩක් වෙලාවට සෙවණැලි මේවා පාඩම කරද්දී. කවි වලින් අමාරුයි පුතේ වෙනස් වෙනවා. ආකාර දෙකයි තියෙන්නේ සෙවණැලි. ආ ඔව් කියන්න පුතේ. මාගාව පේපරයක් තියෙනවා. ඒ වගේ. අපි සෙවණැලි ගණන් අනිත් දවසට තියමු. අද තව ටීචර් තව කොටසක් ලෑස්ති කරන් ආවා ඔයාලට පබලු. ඒ කියන්නේ ඒක ලේසි. බබාලා දන්නවා. දන්න දෙයක් ගැන කියලා දෙන්නේ. රට එක එක රටාවල් වලට පබලු වැන්නැමීම කොඩි හරිද? පුතේ බලා ගන්න. ඔන්න මේ ගාන බලන්න. හොඳට අවබෝධ කරගන්න. හරි අපි ඕඩියෝ ඕෆ් කරගමු පුතේ. හරි. ඔන්න රතු කහ කොළ නිල්. කොඩි වැලක ලියා ගමු පුතේ ගාන. කොඩි වැලක මේක ගන්න හිතුවේ පුතේ මේ ළඟදී දවසක පේපර් ක්ලාස් එකේදී වැරදුනා ඔයාලට. දන්න බබාලා ඉන්නවා. හරිද? ඒ හින්දා සරල මේක ගොඩක් අර ලේසි පුහුණු වෙන්න. වැරදුනා ඒ හින්දා කියලා දෙන්නේ අද කොඩි වැලක රතු කොළ කහ නිල්. රතු කොළ කහ නිල්. ටීචර් ඔව්. නිල්ට පස්සේ යන්නට පස්සේ තියෙන්නේ මොකද්ද? කොඩි වැලක රතු කොළ කහ නිල් යන රටාවට කොඩි අමුණා ඇත. එහි 38 වන කොඩිය මොන පාටද? මං කළු පාටින් ලියන්නම් පුතේ ටිකක් පේනවා ඒක. එහි 38 වන කොඩිය ටීචර් ඔව් පුතේ. මම පේපරයක් දැම්ම සෙවණැලි ආශ්‍රිත ගැටලුවා. මට WhatsApp දැම්මද? දාන්න ප්‍රශ්න තියෙනේම දාන්න පුතේ. මේ නෑ ටීචර් මේ ඒ පන්තියේ කරපු එක. හා දාන්න ඕන එකක් අහන්න. මේක ලියා ගන්න පුතේ. 38 වන කොඩිය මොන පාටද? ඔයාලගේ දන්න දැනුමෙන් හදලා කියන්න මට බලා ගන්න ඕනේ පුතාලට මේ ගණන් හොඳට පුළුවන්ද? අමාරු තැන් තියනවද කියලා. කියලා දීලා තියෙන ටීචර් කලින් බබාලට කියලා දීලා ඇති. කලින් කරද්දි කියලා දීලා ඇති. බලන්න මතකින් හදන්න බලන්න.
මැදන් කියන්නද? හරි පුතේ. මැදන් කොළ අපි අනිත් අයගෙමුත් අහලා බලමු. හැම ටීචර් කියන්නද? හරි පුතේ කියමු. කොළ පාටයි. ශෙහාලි හදන්න දන්නවද පුතා? ටීචර් ඔව්. ටීචර් කොළ පාට. මම කීව එක ඇහුණද? ඔව් ඇහුණා. ශෙහාලි පුතාට හදන්න පුළුවන්ද? ටීචර් ටීචර් එයා කියන එක ඇහෙන්නේ. දැන් හරිද? දැන් හරිනේ. ටීචර් කොළ කවිෂ කිව්වද පුතේ මට උත්තරේ? ටීචර් කොළ ටීචර්. ටීචර් කොළ. හරි. ඒව ගණන් දන්නවනේ බබාලා. ශෙහාලි කීයද? මොකක්ද? ටීචර් කොළ. ඔව්. අපි මොකද කරගන්න ඕනේ? ඒක දන්නවා බබාලා. ඒ හින්දා මේ වෙන ගැටලුවක් මම දෙන්නම්. අපි කියලා දෙන්න ඕනේ නැහනේ. ඒක දන්නවා. රතු, කොළ අපි පාට 4 ලියා ගන්නවා. රතු කොළ, කහ ඔන්න අමතක බබේ හිටියොත් බලන්න කහ නිල්. මොකද පුතේ කරගන්නේ? මේවට අපි අංක යොදා ගන්නවා. මොකද්ද? 1 2 3 බිංදුව කියලා. අපෙන් අහන කොඩිය 38 වන කොඩියේ වර්ණය අහන්නේ. එහෙනම් අපි බෙදනවා මේක තියෙන වර්ණ ගානේ. 1 2 3 4යි පාට 4යි. 4ෙන් බෙදනවා. එහෙනම් කීය දෙන්නේ? 38 4ෙන් බෙදුවම කීයද පුතේ? 9යිනේ. 4 වරක් 9 36යි. දෙකක් ඉතිරි. එහෙනම් දෙවෙනි ඉලක්කම ඇවිල්ලා තියෙන්නේ මොකේටද? කොළ පාට කොඩියට. එහෙනම් වර්ණය තමයි කොළ පාට. ඔව් ඒක එහෙනම් පුළුවන් බබාලට. ගැටලුවක් නැහැ. තව ගානක් ඒකෙන් හදන්න ඕනේද? මොකද කරන්නේ? ගොඩාක් දුන්නොත් හදාගන්න පුළුවන්ද පුතේ? 700 ගණන් 800 ගණන්? ඔව් ටීචර්. පුළුවන් ටීචර්. very good. දක්ෂයෝනේ නේද? හරි. සෙනාය අපි එදා අර මේ කුලක රවුම් ඇඳලා ගණන් කරා නේද පුතේ? අඹ වලට කැමති අය, පේර වලට. ඔව් ටීචර් එක කරා. ඒක හොඳටම දැන් පුළුවන්ද? පුළුවන් ටීචර් මට. අනිත් බබාලට කුලක ගණන් පුළුවන්ද පුතේ සාමාන්‍යයෙන්? කොහොමද? පුළුවන් ටීචර්. මේ ඒට පමණක් වීට පමණක් ඒ වගේ දුන්නත් පුළුවන්නේ. ගණක ගැටලු ගණක ඒ කීවේ ටීචර්? ගණකවල පැති හොයන්න පුළුවන් නේද? විරුද්ධ පැති සැලැස්ම පැති පෙනුමද? නෑ ගණකවල පුතේ දැන් ඒ මේ කියන්නේ ටීචර් ABC දාලා ඊට පස්සේ ඒට විරුද්ධ පැත්තේ තියෙන පැත්ත හොයන්න ඒක කෙටි ක්‍රම දන්නවද පුතාලා? ඒට විරුද්ධ පැත්තේ තියෙන මේ සංඛ්‍යා ඉලක්ක මේ අකුර
ටීචර් මම දන්නේ නැහැ. හරි අපි එක ගණිත ගැටලුවක් කරමු පුතේ. ටීචර් පන්තිය කීවනකම් තියෙනවද? 8:00 ඉවර වෙන්නේ. තව පොඩි වෙලාවයි. අපි ගණක 3ක් ඇඳගමු පුතේ. හේලියට. ගණක 3ක් ඇඳගමු. මැදම් නැඳගත්තා. ලකුණු කරගමු පුතේ. ඒකේ අකුරු සටහන් කරගමු. පළවෙනි එකේ තියෙනවා DEA කියලා. දෙවැනි එකේ CB. ACB. තුන්වෙනි ගණකේ DAB. පේන පැති පේන පැති ටික විතරයි මේ. නොපෙනෙන පැතිත් තියෙනවා අපිට. ප්‍රශ්නේ තමයි පුතේ ඒට ප්‍රතිවිරුද්ධ පැත්තේ ඇති අක්ෂරය කුමක්ද? ඒට විරුද්ධ පැත්තේ ප්‍රශ්නේ ලියා ගන්න ටීචර් පස්සේ මකනවා ඔයාලට ගැටලුව විසඳන්න ඕනේ හින්දා ඒට විරුද්ධ පැත්තේ ඇති අක්ෂරය කුමක්ද? බලන්න පුතාලා දන්න විදිහට හොයලා කියන්න මං විසඳ හැටි කියලා දෙනවා. මැඩම් එහෙමද? බෑනේ එහෙම ගන්න බෑ. ඒට විරුද්ධ පැත්තේ ඇති අක්ෂරය අහන්නේ පුතේ. ටීචර් මම දන්නේ නැහැ. හරි ඔයාලා ගාන ලියා ගන්න ටීචර් කියලා දෙන්න. ගාන ලියා ගමු. ටීචර් ගාන ලියාගත්තා. B හරි අපි බලමු පුතේ බලමු. ටීචර් E හරි බලමු පුතේ. ගාන ලියාගෙන කියන්න. ටීචර් ඉවරයි. ඕකේ.
මේක අර සරලව යා කරලා කරන ගැටලුවක් නෙවෙයි පුතේ. පොඩ්ඩක් එහාට ගිය එකක් ටීචර් දුන්නේ. හරි ප්‍රශ්නේ ලියාගෙන ඉවරද ඔයාලා? ප්‍රශ්නේ ලියන් ඉවරයි නේද? ඉවරයි ටීචර්. හරි. ඔන්න පුතේ දැන් අපි ඉස්සෙල්ලම ලියා ගන්නවා ඒ අක්ෂරයට ඒට විරුද්ධ නොවන පැති. ඒ අකුරට විරුද්ධ නොවන පැති ලියා ගන්නවා. විරුද්ධ නොවන පැති බලමු. ඒට විරුද්ධ නොවන පැති. මොනවද පුතේ ඒට විරුද්ධ නොවන පැති? ඔන්න අපි ඒ අක්ෂරේ ලියාගත්තා. ඒට විරුද්ධද මේ D හරි E හරි නැහැනේ. ඒගේ විරුද්ධ පැත්තක් කියන්නේ පිටිපස්සේ තියෙන පැත්තක්. කොහෙන් හරි මේ පැත්තේ නම් එයාගේ පේන්නේ නැති මේ පැත්තේ තමයි ඊළඟ අකුර තියෙන්නේ ඔය කියන එක්කෙනා. එහෙනම් DE විරුද්ධ නැහැ. එහෙනම් අපි ඒ දෙක ලියා ගන්නවා. විරුද්ධ නොවන පැතිවලට එන්නේ මේ DE. බලන්න මේක බැලුවම ඒට CB විරුද්ධ පැතිද පුතේ? නැහැනේ. ඒ උඩ නම් පුතේ අර ඔය කියන අකුර තියෙන්න ඕනේ ඊට යට පැත්තෙන්. එහෙනම් CB විරුද්ධ පැති නෙවෙයි. යහළු පැති. ඔන්න යාළුවෝ. පේන පැති ටික පුතේ යාළුවෝ. හොඳද? දැන් ඔන්න පේනවා. ඒට පේනවා. ඒ එක්කම ඉන්නවා. DECB. ඔන්න පේන පැති. දැන් මෙන්න මේකේ ඒට තියෙනවා නේද පැති දෙකක් DB කියලා. හැබැයි ඒක අපි ලියලා තියෙනවානේ. අපි ඒක ලියලා තියෙනවා විරුද්ධ නොවන පැති. ඔන්න යාට විරුද්ධ වෙන්නේ නැහැ යාගේ යාළුවෝ. ඔන්න පේනවා DECB පුතේ විරුද්ධ නොවන පැති. ඔක්කොම අකුරු ටික කීයද? ගණකයක ඔක්කොම අක්ෂර තියෙන්න ඕනේ පුතේ. කීයද? A B C E F. හතරයි. පොචයක් ගහනවා ගණකයක පුතේ. ඔන්න මේ අක්කිලා මේ ඔයාලගේ අපේ ෆිසිකල් ක්ලාස් එකේ අක්කිලා මේකේ අංක දාලා මගේ ගණකය අරගෙන යාලා අංක ලියලා ඒකේ. ඔන්න පුතේ ගණකයක් නම් පැති කීයද? ගණකයක පැති කීයද? ගණකයක පැති 6යිනේ. 6ක් ලකුණු වෙන්න ඕනේ එහෙනම්. අකුරු 6ක් තියෙන්න ඕනේ ගණකයකට. නේද? දැන් මේ කවුද මේ? මෙයාලා පේන පැති. ඒට යාළු පැති මේ. මෙයාලා පේනවා. ඒට විරුද්ධ පැති නෙමෙයි. එහෙනම් කියන්නේ ඒට විරුද්ධ පැත්ත කවුද? F. මේ ටික අයින් වුණාම පුතේ ඒට විරුද්ධ පැත්තේ ඉන්නේ එහෙනම් F අකුර. නේද? මෙයාලගෙන් හැංගිලා ඉන්නේ. ඔන්න ආයෙත් බලන්න මෙයාට විරුද්ධ වෙන්න බෑ මේ දෙන්නට. මෙයා උඩ ඉන්නවා මෙයා මෙතන පැත්තෙන් ඉන්නවා. ඒකේ විරුද්ධ එක්කෙනා ඉන්න ඕනේ එහා පැත්තේ හැංගිලා. මෙයා උඩ හිටියෝ ගණකේ උඩ පැත්තේ හිටියොත් මේ යට තමයි ඉන්න ඕනේ විරුද්ධ එක්කෙනා. එහෙනම් මේ දෙන්න විරුද්ධ වෙන්නත් බෑ. CB. ඒ දෙන්න අපි යාළු පැති කියලා ගන්නවා. මෙතන තිබ්බොත් පුතේ ඉස්සරහා තිබ්බොත් ඔය විරුද්ධ පැත්ත තියෙන්න ඕනේ පිටිපස්සේ. එහෙනම් මේ දෙන්න පේනවනේ උඩ එක්කෙනයි පැති එක්කෙනයි ගන්න බැහැ විරුද්ධ පැති කියලා. එහෙනම් ඒ දෙන්න මෙතන ඉන්නවා. එහෙනම් ඒට විරුද්ධ නොවන පැති. මේ උඩ තිබ්බ ටීචර් ලියලා ඊට විරුද්ධ නොවන පැති තමයි DECB. ඒ කට්ටිය අයින් කරාම ඒට විරුද්ධ පැත්තෙන් F. හොඳද? මේක ටිකක් සංකීර්ණ ගැටලුව. අර අපි අකුරු ටික ලියලා යා කරලා ඒක නෙමෙයි මේක ටිකක් ඊට වඩා එහා ගිය ගණිත ගැටලුවක්. අරකට කියලා දෙන්නම් ඕන්නම්. ඒකත් ලේසි. ඒක ගොඩක් ලේසි. අර අපි අකුරු පේලි 3 ලියලා යා කරලා ඒ විරුද්ධ පැත්ත හොයන්නේ. ඒ ක්‍රමෙත් තියෙනවා. මේක ඊට වඩා වෙනස්. අර ක්‍රමයට හුරු වුණාම මේ වගේ ගණිත ගැටලුවක් දුන්නම දන්නේ නැහැ කොහොමද හොයාගන්නේ කියලා. ප්‍රශ්නයක් නේ එතකොට. හරි ලියා ගන්න පුතේ ගාන ලියා ගන්න. ලියාගත්ත මැඩම්.
ලියාගත්ත නැත. හරි. අනිත් ලේසි ක්‍රමෙත් මං කියලා දෙන්නම් පුතේ. දෙකම කියලා දෙන්නම් ක්‍රම දෙක. මේක ඉවරද ලියාගෙන? මේක ඉවරද පුතා? ලියා ගන්න. මේක ලියාගෙන ඉවර බබාලා තව ගණක 3ක් ඇඳ ගන්න පහලින්. කේරි අලුත් පිටුවක හරි ඇඳ ගන්න. සරල ක්‍රමෙත් කියලා දෙන්නම් පුතේ. මේක මේ ක්‍රමයක් නෙමෙයි මේක වෙනම ගණිත ගැටලුවක් සම්පූර්ණයෙන් වෙනම ගණිත ගැටලුවක් මේක. තව ක්‍රමයක් තියෙනවා ඒක ලේසි. ඒකෙදි අපිට අකුරු යා කරලා හොයාගන්න ලේසි. ටීචර් ලියලා ඉවරයි. දිමන්ති ඉවරද පුතේ? No teacher. Yes teacher. හරි. අනෙගි ඉවරද අනන්‍යා ශෙහාලි? ඉවරද? ලියලා ඉවරයි teacher. හරි. ඔන්න පුතේ පොඩ්ඩක් මේක බලා ගන්න ලියන්න යන්න එපා. මේකම මම අර ක්‍රමයට කරන්න හදන්නම්. ඔන්න දැන් ගොඩාක් ගුරුවරු මේක උගන්වනවා. ඔන්න නිකන් බලා ගන්න. DEA. ඔන්න ලියාගත්තා. ACB. DAB. ඔන්න ලියාගත්ත පුතේ. දැන් කියනවා යා කරන්න කියලා. මෙන්න මෙහෙම ගණිත ගැටලුවක් ආවොත් බබාලා අමාරුවේ වැටෙනවා. හරිද? ඔන්න යා කරනවා දැන්. එකට එක සමාන රූප. අයියෝ මෙයාගේ අනිත් ඒවා නෑනේ මෙතන. නේද? අනිත් මේ දෙකටම මේ පැති පෙන්නන්නේ නැහැ. ඉතින් මේකෙත් සමාන ඒවා යා කරා. ඔන්න සමාන ඒවා යා කරා මෙයාගේ නම් හොයාගත්තා D කියලා. එතකොට පුතේ මේකත් දන්නේ නැහැ. ඒකේ අනිත් පැත්ත දන්නෙත් නැහැ. එතකොට කොහොමද විසඳගන්නේ ප්‍රශ්නේනේ? මෙන්න මේ වගේ හොයාගන්න බැරි ගණිත ගැටලුවක් ආවම තමයි පුතේ ටීචර් ඉස්සෙල්ලා කියලා දුන්න එක යාළු පැති ඒට විරුද්ධ නොවන පැති ටික පෙළියා ගන්නවා ඉස්සෙල්ලා. ඊළඟට පේන්නේ නැති පැත්ත අර 6ම ලියලා කොහොමත් 6ක් තියෙනවනේ පැති. ගණකයකට පැති 6යි. ඒ ඉඳන් පටන් ගත්තොත් F එකෙන් ඉවර වෙන්නේ. එහෙමනම් අපිට නොපෙනෙන පැත්ත හොයාගන්න පුළුවන්. හරි දැන් අපි බලමු මෙන්න මේ ආකාරයේ ගැටලුවකුත් ටීචර් කියලා දෙන්නම්. හරි දැන් ගණක 3ක් ඇඳ ගන්න බබාලා. අපි ගණන් හදමු ඊළඟ සතියේ කියලා දෙන්නම් ගැටලු ටිකක් අපි හදමු මේකෙන්. Teach finish. ගැටලු හරි පුතේ ලියාගත්තද? දැන් ලියාගමු අපි CAB. CAB පළවෙනි ගණකයේ තියෙනවා පුතේ CAB. ඊළඟ ගණකයේ තියෙනවා BAP. BAP. AWP තියෙනවා අවසාන එකේ. AWP. ප්‍රශ්නේ තමයි පුතේ W අකුරට විරුද්ධ පැත්තේ ඇති අකුර කොමක්ද? W අකුරට W අකුරට විරුද්ධ පැත්තේ ඇති අකුර කුමක්ද? දැන් මේක අර ඉස්සර පරණ ක්‍රමයට හදන්න පුළුවන් ඔයාලට යා කරලා බලලා. W අකුරට විරුද්ධ පැත්තේ ඇති අකුර කුමක්ද?
Teacher. ඔව් පුතේ. Madam කියන්නද? කියන්න පුතේ. C. Teacher B මට ආවේ. මට C ආවේ. Teacher මට B ආවේ. දිමන්ති හැදුවද පුතේ? No teacher. අපි හදමුද පුතේ? තේරෙන්නේ. හරි අපි අර විදිහට නෙමෙයි ඈ. අර යා කරලා කරන්නේ. ලේසි. හරි. මේක ලේසි මේ ගාන. හරි ඔයාලා ප්‍රශ්නේ ලියාගෙන ඉවරද? Yes. Yes, madam. W අකුරට විරුද්ධ පැත්තේ අක්ෂරය. Teacher උත්තරේ කියන්නද? කියන්න කවිෂ. C teacher. හරි ඔන්න බලමු පුතේ. මෙන්න මේ ගණිත ගැටලුව අපිට යා කරලා කරන්න පුළුවන්. මෙහෙම එකක් ආවොත් ලේසි. අරක වෙනස් මේක පුරුදු වෙච්ච බබෙක්ට අරක දන්නේ නැත්තම් කරන්න අමාරුයි පුතේ. ඒක කරන්න දෙක දෙකක්. හරිද? ඒකේ මේ වගේ යා කරලා කරවුවොත් බෑ. ඒක හරියන්නේ නැහැ. අකුරු දන්නේ නැහැ. අපි විරුද්ධ පැත්තේ තියෙන අකුර අමාරුයි හොයාගන්න. මෙන්න මේකේ නම් අපිට CAB ඔන්න පේන පැති ලියා ගන්නවා. පළවෙනි එක්කෙනාගේ පේන පැති ටික ලියාගත්තා. දෙවෙනි එක්කෙනාගේත් අපි පේන පැති ටික ලියා ගන්නවා. මොනවද පේන පැති? BAP. තුන්වෙනි එක්කෙනාගේත් පේන පැති ටික ලියා ගන්නවා. ඔහොම. දැන් යා කරන්න තියෙන එක වසරේ වගේ. මොකද යා කරන්නේ? සමානව යා කරන්න තියෙන්නේ. Aට A, Bට B. එහෙනම් පුතේ Cට ප්‍රතිවිරුද්ධ පැත්තේ තියෙන අක්ෂරය මොකද්ද? P. Cට විරුද්ධ පැත්තේ තියෙන්නේ P. හරි. එහෙනම් මෙතනත් අපි යා කරමු. Aට A යා කරා, Pට P යා කරා, Bට ප්‍රතිවිරුද්ධ පැත්තේ තියෙන්නේ මොකද්ද? W. අපෙන් අහන්නේ මොකද්ද? Bට අපි අපෙන් අහන්නේ පුතේ ප්‍රශ්නේ මොකද්ද? W අකුරට විරුද්ධ පැත්තේ තියෙන අක්ෂරයනේ. මොකක්ද අක්ෂරය? W අකුරට විරුද්ධ පැත්තේ එහෙනම් B. ලියා ගන්න. ගාන ලියා ගන්න. ලියාගත්ත teacher. ලියාගත්ත teacher. ලියාගත්ත teacher. B ආපු කට්ටිය හිටියා නේද පුතේ? W අකුරට ප්‍රතිවිරුද්ධ පැත්තේ අක්ෂරය B කියලා. ඔව් teacher. අපි අනිත් දවසේ පුතේ මේකෙන් ගැටලු ටිකක් හදමු. මේක නම් ලේසි ලේසි ක්‍රමයක්. මෙහෙම දුන්නොත් අර විදිහට නොදන්නා අක්ෂරයක් අපිට පේන්නේ නැති එකක් දුන්නොත් අපි අමාරුවේ වැටෙනවා. ඒ හින්දා ක්‍රම දෙකම දැනගෙන ඉන්න.
හොඳද? ඒකෙන් අපි අර කලින් කරපු එකෙන් ගණිත ගැටලු ටිකක් අනිත් දවසේ ටීචර් කියලා දෙන්නම්. පුතාලා මේක ලියාගෙන ඉවර බබාලා කියන්න. අද මෙතනින් අපි ඉවර කරමු පුතේ. හැමදාම ඉරිදා 6:00ට ගණිත ගැටලු එක තියෙනවා. දැන් විභාගෙ හින්දා මේ ටීචර් දවස් 3ක් ටීචර්ටත් අමාරුයි කරන්න. තියරි ක්ලාස් තියෙනවා තව 2ක්. ඒකයි මේකයි කරන්න අමාරුයි. ඒත් මං ඔයාලා වෙනුවෙන්ම දැන් කලින් අක්කිලත් පාස් වුණා. එයාලටත් මෙහෙම දවස් 2ක් අපි කරා. පේපර් ක්ලාස් එකයි ගණිත ගැටලු එකයි. ඒ හින්දා මේ වෙලාව බලන්න එපා. එයාලත් පුතේ ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා 6:00 ඉඳන් 8:00 වෙනකල් අපි මහන්සි වුණා. හොඳද? ටීචර්ටත් අමාරුයි එච්චර දවස් කරන්න. ඒ වුණාට විභාගෙට යන ළමයිව නිකන් අතාරින්න බැහැනේ. ලොකු වගකීමක් ඒක. මට ඒක හරි අමාරුයි ඒක. ඒ කියන්නේ කොහොම හරි මේ ගොඩ දාන්න ඕනේ නේ. ඔයාලා හැමෝම බලාපොරොත්තුෙන් ඉන්නේ. එහෙම වුණාම